මහත්තයා මගේ නම සිරිපාල. මං ගොවිතැන් කරන නිසා මෙහෙන් රුපියල් 60000ක වගා ණයක් ගත්තා. මං ගත්ත ණය කොච්චර ගෙව්වත් ගෙවලා පියව ගන්න බැරි වුණානේ. මම ගිය සතියෙන් ඒක ගෙවලා ඉවරයි නේද? මට මේ ලියුමකුත් ආවනේ මහත්තයා. කොහොයා කලින් ගෙවපු රිසිට් ටික. රිසිට් එක නම් ගෙදර මහත්තයා. එහෙනම් ගින් ඒක අරන් එන්න. මහත්තයා මම ගොඩක් දුර ඉඳලා එන්නේ. ඔයා ගෙනත් දුන්නත් විතරයි අපිට හරියට දෙයක් කියන්න පුළුවන්. නැත්නම් බෑ. හරි මහත්තයා. මං ගින් අරන් එන්න. මගේ ලේරත් කරන්න මුන් කොහෙන් එනවද දන්නේ. ඔයා 60000ක් ගෙව්වට බැංක් චාර්ජස් ඇඩ් වෙලා තියෙනවා. මං සේරම ගෙව්වනේ මහත්තයා. බැංකුවේ නීති රීති ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම තමයි. දැන් මම කීයක් හරියටම ගෙවන්න ඕනද මහත්තයා? හරියට කියනවා නම් රුපියල් 9යි 736යි. මෙන්න මහත්තයා. මම ඉල්ලුවේ රුපියල් 100ක් නෙමෙයි. මොකද්ද 9යි 10ක්ද කොහෙදනේ? හරි මහත්තයා මං එළියෙන් ගිහින් මාරු කරන් එන්න. මුදලාලි මට මෙන්න මේ 100 තියාගෙන 10 කාසියක් දෙන්නකෝ. මෙන්න මහත්තයා මං ගෙවන්න දෙන ඉතුරු ගාන. හරි ඔයාගේ බැලන්ස් එක මං ක්ලියර් කරා. ආයෙ මොකද ඔයාට ලියුම් වෙන්නේ නැහැ. දැන් ඔයා ලෝන් එක සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවරයි. දැන් ඔයාට යන්න පුළුවන්. මහත්තයා මගේ ඉතුරු සල්ලි මොකක්? ඔව් ඉතුරු 764 දුන්නොත් මං යන්න. මොකද්ද? විහිළු කරනවද? දැන් කාලේ 764ක් දෙන්න පුළුවන්ද? මොකද මහත්තයා ඔයාට දෙන්න ඕනේ සල්ලි මං දුන්නා නේද? එහෙනම් මට ලැබෙන්න ඕනේ 764ත් මට ලැබෙන්න ඕනේ. මොන පිස්සෙද්ද දන්නේ. සිකියුරිටි මහත්තයා මම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. සිකියුරිටි හැබැයි මගේ දුව ඉගෙන ගන්නවා මහත්තයා. මගේ දුව මට හැමදේම කියලා දෙනවා. මට ලැබෙන්න ඕනේ මේ සල්ලි වෙනුවෙන් මං උසාවිය යනවා. අපි උසාවියෙන් බේරගමු මහත්තයා.